සෝයා බෝංචි ලදරු ආහාර හදන්න අත්‍යවශ්‍ය වෙනවා. ඒක නිසා සෝයා බෝංචි වලට වෙළඳපොලේ තියෙන්නේ හොඳ ඉල්ලුමක්. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම තෙල් හිරියාව සමන් එළියේ සෝයා වගා කරන ගොවීන්. කුෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සැප් ව්‍යාපෘතියේ සෝයා ව්‍යාපෘතිය සඳහා ප්‍රවර්ධන ආයතන ලෙස කටයුතු කරන්නේ මෙල්බන් සමාගම. මේ ගොවීන්ට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි වගා භූමිවලට ජලය ගෙනෙන ඇල පද්ධතිය විනාශ වෙලා තිබුණ එක. මේ ප්‍රශ්නට විසඳුමක් විදියට සැප් වැඩසටහන හා එක් වෙලා මෙම ඇල මාර්ගය අලුත් වැඩියා කරන්න සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පටන් ගත්තා. ඉස්සලා මේ ඇල මාර්ගවල මෙහෙම කැඩලා තිබුණ නිසා වතුර හරව ගන්න ගොඩක් අපහසු වුණා කුඹුර වලට. ඒ කැඩිච්ච තැන් වල වතුර රැඳෙන නිසා වතුර හරව ගන්න අපහසුයි. ඉතින් දැන් මේ ඇල මාර්ගය හදපු නිසා මේ ගොවිබිමට වතුර හරව ගන්න පහසු වුණා. නිසා අපේ වගා කටයුතු දැන් ගොඩක් දුර සාර්ථක වෙලා තියෙනවා. සැප් වැඩසටහන හා මෙල්බන් ආයතනයේ එක්ව නිතරම ගොවීන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලුවා. ඒ අනුව වගා වලට හැදෙන ලෙඩ රෝග, පොහොර හා කෘමිනාශක භාවිතය ගැන ගොවීන්ට අවශ්‍ය තාක්ෂණය ගැන විතරක් නෙමෙයි වෙළඳපොලේ මිල ගණන් පිළිබඳවද සාකච්ඡා කරනවා. ඒක නිසා ඔවුන්ට හොඳ පළදාවක් වගේම හොඳ මිලක්ද ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා. 2022 වර්ෂයේදී මෙල්බන් සමාගම විසින් ආරම්භ කරන සෝයා වගා ව්‍යාපෘතියට සැප් ආයතනය සම්බන්ධ වෙනවා. මෙහිදී ගොවි මහත්තුරු ඊටාම අමාරු තත්වයකට පත් වුණා අපේ වාරි පද්ධතිය පිළිසකර කර ගැනීම නොමැති නිසා. එම නිසා අපතේ යන ජල ප්‍රමාණය අපි ඉතිරි කරගෙන මෙම අබලන් වූ වාරි පද්ධතිය නවත සකසා ගැනීම සඳහා සැප් ආයතනය මගින් මූල්‍ය ආධාරයක් අපිට ලබා දුන්නා. එම මූල්‍ය ආධාරය ලබාගෙන අපේ ගොවි මහත්තුරුන්ට කාර්යක්ෂම ජල ප්‍රවාහයක් අපේ ගොවි බිමට ලබා ගැනීම සඳහා එම මූල්‍ය ආධාරය ඉවහල් වුණා කියලා කියන්න පුළුවන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම මෙම ව්‍යාපෘතිය සඳහා සැප් වැඩසටහනේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5.2ක් ලබා දී තිබෙන අතර එමගින් මෙම ප්‍රධාන ඇලෙහි හා අතුරු ඇල මාර්ග අලුත් වැඩියා කර තිබෙනවා. අපේ ගොවි සංවිධාන බල ප්‍රදේශයේ අයත් වන ඇලවේලි මීට අවුරුදු 45කට පමණ කලින් හදපුවා තියෙන්නේ. ඒවා දැනට මේ වෙනකොට ගොඩක් තැන්වල කැඩලා බිඳලා ගිහිල්ලා අලාභාන වෙලා තියෙනවා. ඉතින් ඒ අලාභාන වෙච්ච ස්ථාන වලින් ප්‍රධාන ඇලේ සහ කිත්තලවල් දෙකක් මෙල්බන් ආයතනයේ මැදිහත් වීමෙන් සැප් ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් අපට මේ වෙනකොට පිළිසකර කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ හේතුවෙන් අපේ වගාවන් වන සෝයා බෝංචි වගාව සහ වී වගාවට ඉතා කඩිනමින් ගොවීන් වලට ජලය ගෙන යාමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ හේතුවෙන් ගොවීන්ගේ ආදායම් තත්ත්වය මේ වෙනකොට ඉහළ නංවා ගැනීමට මේක මහත් රුකුලක් වුණා කියලා මේ අවස්ථාවේදී අපට මතක් කරන්න පුළුවන්. සැප් වැඩසටහනේ මෙම ආධාර මුදලින් සෝයා වගා කරන ගොවිබිම් අක්කර 1500කට ජලය ලබා ගැනීමට පහසුකම් සැලසී තිබෙන අතර එයින් ගොවීන් 1000ක ප්‍රමාණයකට ඍජු ප්‍රතිලාභ ලැබෙනවා. මෙල්බන් ව්‍යාපෘතියේ ගොවීන් සමග සැලසුම් කරන සාකච්ඡාවලදී ගොවීන් සඳහන් කරේ විශේෂයෙන්ම ගොවිපළ සංවර්ධනයට උදව් කිරීමත් එක්කම ගොවිපළින් බාහිරව පවතින මේ ඇලවේලි පද්ධතියේ තියෙන දුර්වලතා නිසා ජලය විශාල වශයෙන් අපතේ යාම නිසා ගොවිපළට ජලය කාර්යක්ෂමව ගෙන යාමේ ගැටලුවක් තියෙනවා කියලා. ඒ නිසා සැප් වැඩසටහනේ තියෙන ගොවිපළින් බාහිර යෝජනා ක්‍රමයේ භාවිතා කරමින් අපි මේ මහවැලි අධිකාරිය සහ මෙල්බන් සමාගමත් එක්ක එකතු වෙලා මිලියන 5.2ක් වියදම් කරලා මේ ඇල ප්‍රතිසංස්කරණය කරා.